Hi guys, welcome to PC Tube Hub. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ PC එකේ එහෙමත් නැත්නම් ඔයාගේ laptop එකේ storage full වෙලා තියෙනවා නම් කොහොමද properly storage clean කරගන්නේ කියන එක ගැන. ඔයාගේ PC එක slow වෙනවා නම් storage දැනටමත් full වෙලා තියෙනවා නම් low disk space warnings දැන් එනවා නම් මේ වීඩියෝ එක ඔයාට. first method එක තමයි check storage usage. screen record එකකින් මේ methods ගැන මම ඔයාලට කොහොමද කරන්න කියන එක ගැන කියලා දෙන්නම්. first method එක කරන්නේ මෙහෙමයි. settings වලට ගිහින් system ගිහින් storage වලට යන්න. මෙතනින් ඔයාට videos, apps, temporary files, documents කියන categories වලින් storage use වෙලා තියෙන විදිය බලා ගන්න පුළුවන්. second method එක තමයි temporary files delete කරන එක. delete temporary files. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මුලින්ම settings වලට යන්න. settings වලට ගිහින් system වල storage ගිහින් temporary files වලට යන්න. එතන unwanted files select කරලා remove files දෙන්න. temporary files නිසා ගොඩාක් storage නාස්ති වෙන්න පුළුවන්. තුන්වෙනි method එක විදිහට මම කතා කරන්නේ recycle bin එක empty කරන එක ගැන. ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි recycle bin එක. අපි මොනහරි document එකක් අපි මොනහරි දෙයක් මොනහරි document එකක් ඒක වීඩියෝ එකක් වේවා image එකක් වේවා mp3 mp4 ෆයිල් එකක් වේවා අපි ඕනම දෙයක් delete කරලා අපි recycle bin එකට දැම්මට පස්සේ හැමෝටම අමතක වෙන දෙයක් තමයි recycle bin එකත් ඒකේ තියෙන දේවලුත් අපි delete කරන්න ඕනේ කියන එක. මොකද recycle bin එකත් ගොඩ ගැහුනම අපේ machine එක slow වෙන්න පුළුවන්. ඒ නිසා recycle bin එකේ තියෙන files නුත් ඔයාලා remove කරන්න ඕනේ. මෙතෙන්දි මම පොඩි දෙයක් කියලා දෙන්නම්. අපි සාමාන්‍යයෙන් දෙයක් normally right click කරලා delete කරනවානේ. ඒ විදිහට delete කරාම තමයි recycle bin එකට යන්නේ. ඒ delete කරන item file එක. ඔයාලට එහෙම නැතුව recycle bin එකෙන් එතෙන්ටත් යන්නේ නැතුව recycle bin එකටත් යන්නේ නැතුව සම්පූර්ණයෙන්ම delete කරලා දාන්න ඕන නම් shift එකත් එක්ක delete press කරලා ඒ අදාළ දේ machine එකෙන් අයින් කරන්න පුළුවන්. එතකොට recycle bin එකට යන්නෙත් නැහැ. එතකොට ඔයාලට සරින් සැරේ ගිහිල්ලා recycle bin එක clean කරන්න ඕනෙත් නැහැ. fourth method එක තමයි uninstall unwanted apps. ඒක මම කලින් වීඩියෝ එකකත් කතා කරා. ඒ නිසා මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. දන්නවනේ settings වලට ගිහින් apps වලට ගිහින් installed apps වලට ගියාම ඔයා install කරගන්නපු apps ටික එතන ඔයා install කරගන්නපු apps ටික පෙන්නනවා. එතනින් ඔයාලට මේ වෙලාවේ ඔයාට අනවශ්‍ය කියලා හිතන software එකක් මොන හරි තියෙනවා නම් ඒක software එක උඩ click කරා ඊළඟට එතන එනවා uninstall කියලා. එතනින් ඔයාට ඒ software එක uninstall කරගැනීමේ හැකියාවක් තියෙනවා. පස්වෙනි method එක තමයි fifth method එක තමයි downloads folder එක නිතරම clean කරගන්න ඕන. මොකද මේ downloads folder එකට තමයි අපි Google අපි මොන හරි දෙයක් download කරත් එන්නේ download folder එකට. setup files වෙන්න පුළුවන් ඕනම දෙයක් අපි download කරන හැමදේම මුලින්ම එතෙන්ට තමයි වැටෙන්නේ. ඉතින් download folder එකත් අපි clean කරගන්න ඕන. download folder එකත් ගොඩ ගැහුනම ඔයාගේ PC එක slow වෙන්න පුළුවන්. තව methods දෙකක් තියෙනවා. මේ methods දෙක ටිකක් risky. ඒ නිසා මම මේ දේවල් ලොකුවට explain කරන්න යන්නේ නැහැ. ඔයාලට ඕන කෙනෙක් ඉන්නවනම් වැඩිදුරට දේවල් දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ methods දෙක ගැන වුණත් ඔයාලට හොයලා බලන්න පුළුවන්. එක method එකක් තමයි 6 වෙනි method එක විදිහට මම මේ risky method එකක් කියන්නම්. හැබැයි වැඩි explain කරන්නේ නැහැ. මොකද ඒක ටික beginners ලාට ටිකක් කරගන්න අමාරුයි risky. disk cleanup එක. disk cleanup එකත් කරන සමහර expert අය disk cleanup එකත් කරනවා. 7 වෙනි method එක තමයි storage sense එක enable කරගන්න එක. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නම් ඔයාලට උනත් කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. මම ඔයාලට screen record එකක් දාන්නම්. ඔයාලා මුලින්ම settings වලට යන්න. settings ගිහින් system යන්න. system වල storage ගිහින් එතන storage sense තියෙනවා. එතන storage sense එක turn on කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක කරොත් වෙන්නේ
ඔයාගේ තියෙන ටෙම්පරරි ෆයිල්ස් වගේම රීසයිකල් බින් එකත් ඒගොල්ලෝ ඔටෝමැටිකලිම ක්ලීන් කරන එක. ඉතින් මෙතන තියෙන අවාසිය තමයි ටෙම්පරරි ෆයිල්ස් ඔටෝමැටිකලිම දැන් රීසයිකල් බින් එක ඔටෝමැටිකලිම ක්ලීන් වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ටෙම්පරරි ෆයිල්ස් ඔටෝමැටිකලි ක්ලීන් වෙන එක තමයි ප්‍රශ්නේ. මොකද සමහර වෙලාවට ඩවුන්ලෝඩ්ස් වල එහෙම තියෙන්න පුළුවන් ඔයාට අවශ්‍ය කරන ෆයිල්ස්. ඉතින් ඒවා ඔටෝමැටිකලි ඩිලීට් වුණොත් ඒක ප්‍රශ්නයක්. බෝනස් ටිප් එකක් මම දෙන්නම්. ඒ තමයි ඔයාගේ ෆොටෝස් වීඩියෝස් මොන හරි තියෙනම් ඒ දේවල් වලට එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක් හරි ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකිනුත් ඔයාගේ PC එකේ ස්ටෝරේජ් ඉඩ හදා ගන්න පුළුවන්. ඉඩ ඉතුරු කරගන්න පුළුවන් ඔයාගේ අනිත් වැඩවලට. ඉතින් මේ මෙතඩ්ස් ටික තමයි මට අද ඔයාලට කියලා දෙන්න ඕන උනේ. මේ මෙතඩ්ස් ටික කරලා බලන්න. ඔයාලට වැඩ කරපු මෙතඩ් එක මොකක්ද කියලාත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක මම හිතනවා අනිත් අයටත් වැදගත් වෙයි කියලා. මම මේ බිග්නර්ස්ලාට කියන්නේ. එහෙනම් තවත් අලුත් බිගිනර් වීඩියෝ එකකින් හමු වෙමු. Thank you for watching.